ලංකාපුරයෙහි පූජනීය කඳු සෙවණයට කුමරෙකු උපන්නේය. ඔහු ශ්‍රේෂ්ඨත්වයට මෙන්ම විනාශයටද එකසේ උකුමකම් කීවේය. ඔහු වැඩත්ම රාවණා මිනිස් සීමාවන් ඉක්ම වූ ඥානය හා ශක්තිය සෙවිය. දෙවියන්ගේ ආශිර්වාදය වරම් දිනා ගැනීම පිණිස වසර ගණනාවක් තපස් රැක්කේය. දිව්‍යමය ආශිර්වාදයෙන් රාවණා රන්මය ලංකාපුරය ගොඩනැගුවේය. එය විස්මිත මෙන්ම අසම සම ශ්‍රී විභූතියෙන් යුත් රාජධානියක් විය. එහෙත් අභිලාෂය උඩංගුකමක් බවටත් උඩංගුකම තණ්හාවක් බවටත් පෙරළෙනි. ඒ රාමකුමරුන්ගේ බිසව වූ සීතාදේවිය කෙරෙහි රාවණාගේ දැස යොමු වූ විටය. රාමගේ සේනාව රාවණාගේ මහා බල පරාක්‍රමය හා ගැටෙද්දී ලංකා වෙරළ තීරයෙන් ගිගුරුම් හඩ නැගී අහස ගිනිගත්තාක් මෙන් විය. මෙසේ ඒ මහා බලවතා බිඳවැටුනේය. ඒ ශක්තියේ අඩුවක් නිසා නොව තමාගේම උඩඟුකමේ බර නිසාමය. පරාජය ලැබුවද රාවණාගේ නාමය නොමැකී පැවතුනි. ඇතැම් විට දුෂ්ටයෙකු ලෙසත් ඇතැම් විට වීරියෙකු ලෙසත්ය. ඔහු ප්‍රඥාවේ බලයේ සා සියලු හදවත් තුළ පවතින සදාකාලික අරගලයේ සංකේතයක් බවට පත්විය.